හායි කොහොමද ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න ඕන කියලා හිතුණා. මම දැන් වැඩට යන ගමන් ඉන්නේ. වෙලාව 11 මාරයි. රස්නේ 48ට දැන් තියෙන්නේ. මම කැප් එකකුත් දාලා උඩෙත් අල්ලගෙන ඉන්නේ. ඒ පුදුම රස්නයක්. මගේ මම උදේ එනකොට නාලාවේ ආයේ නාන්න ඕනේ නැහැ. මුළු ඇඟම දහඩියෙන් නෑවිලා තියෙන්නේ. මට ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න ඕන කියලා හිතුණා. මෙච්චර රස්නයක් තියෙද්දි මෙහි ඔයාලට පේනවා ඇති මේ ඩිලිවරි යන මිනිස්සු. ඉතින් මේ එළිය වැඩ කරන මිනිස්සු මට මේක දැක්කම වීඩියෝ එකක් ගන්න හිතුණා. ඇත්තටම කිව්වොත් මේ රස්නේ අපිට කුඩයක් අල්ලගෙනවත් යන්න බෑ. එච්චරටම රස්නේ සැරයි. S2 අරගෙනවත් යන්න බෑ ඒ තරමට පිච්චෙනවා වගේ. ඒ රස්නේ මේ එළිය වැඩ කරන මිනිස්සු පුදුම දුකක් විඳින්නේ. මම ඔයාලට කියන්නේ ඔයාලත් මේ වගේ ගල්ෆ් රටක නම් වැඩ කරන්නේ එළිය වැඩ කරන මිනිස්සෙක්ව දැක්කොත් ඔයාලා නැත්තම් එහෙම නැත්තම් ඔයාලා ඕඩර් එකක් දාලා ඔයාලා ගෙදරට ඒක ඩිලිවර් කරන මිනිස්සෙක් හරි දැක්කොත් මේ මිනිස්සට අඩුම ගානේ වතුර එකක් හරි ඔයාලට ඕනද කියලා අහන්න. මොකද මේ ඒක ලොකු ඒ මනුස්ස අපි කරන දේ ගොඩක් පොඩි දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒකේ මනුස්සයාට මේ අවස්ථාවේ හැටියට ගොඩක් ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා අඩුම ගානේ වතුර එකකින් හරි මේ වගේ රස්නේ අවස්ථාවක මනුස්සයෙක්ට පිට වෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒකයි මම මේ වීඩියෝ එක කරේ. මට තව දිගට වීඩියෝ එක කරන්න බෑ. ෆෝන් එකත් රත් වෙලා තියෙන්නේ රස්නෙට. එහෙනම් ආයෙත් පොඩි වීඩියෝ එකකින් හම්බෙමු. බයි.